ඔයාලෝකෙ කොහේටියත් ඔයාලා ගෙද තින ලයිට්ටයක් ස්මාර්ට් ෆෝන් එකෙන් ඔන්න ඔෆ් කන්න ඔයත් ආසද. ඉතිං අන්නවා දැක්ක වගේ ඔයාට අද වීඩියක බැලුව මේ වැඩේ කරගන්න පුළුව. අපි මුලින්ම බලමු අද අපිට ඕනන කම්පෝනන්ස් මොනෝද කියලා. ඉතින් අද වැඩි දැපි පාවිච්චි කන මයික කන්ට්‍රෝල එක තමයි මෙන්න මේ ESP32 කියන මයික කන්ට්‍රෝල එක. ඉතින් මේක විශේෂත්ව තමයි මේක Wi-Fi Bluetooth දෙකම සපෝට් කරනවා. අපි මෙන්න මේ වගේ වන් channel relay model එකක් පාවිච්චි කරනවා. ඉතින් මේක accurate 25 volts වලින්. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ LED එක මේක හරහා control කරන්න. ඊට පස්සේ ඔයාලට ඕන වෙනවා මෙන්න මේ වගේ female to female jumper wires තුනක්. finally ඔයාලට මෙන්න මේ LED එක set up කරගන්න මෙන්න මේ වගේ බැටන් හෝල්ඩර් එකකුයි ඊට පස්සේ මෙන්න මේ ෆ්ලග් ටොප් එකකුයි යූස් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දෙක ඕනෙත් නෑ. ඔයාලා ගෙදර මොන හරි හෝල්ඩර්ස් තියෙනවා ඊට කනෙක්ට් කරගෙන මේ වැඩේ කරන්න පුළුවන්. දැන් අපි යමු මේ ටික ඇසෙම්බල් කරගන්න. ඉතින් අපි මුලින්ම මෙන්න මේ අද ප්‍රොජෙක්ට් එකේ ස්විච් එකක් විතර වැඩ කරන මෙන්න මේ රිලේ මොඩල් එක අපේ කරන්ට් එක ගෙනියන මෙන්න මේ ලයින් එකට කනෙක්ට් කරගමු. අපි දැන් මෙන්න මේ කට් කරගත්ත වයර්ස් දෙක අපේ රිලේ මොඩල් එකට කනෙක්ට් කරගමු. ඉතින් අපි දැන් මෙන්න මේ එක වයර් එකක් කනෙක්ට් කරනවා මෙන්න මේ රිලේ මොඩල් එකේ මැද තියෙන කොමන් පින් එකට. ඊට පස්සේ අපි ඊළඟ වයර් එක කනෙක්ට් කරනවා අපේ රිලේ මොඩල් එකේ මෙන්න මේ normal open කියන පින් එකට. ඉතින් අපි දැන් AC line එකත් එක්ක තියෙන connections ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ESP32 එකත් එක්ක මෙන්න මේ රිලේ මොඩල් එක කනෙක්ට් කරගන්න. ඉතින් අපි ඒකට පාවිච්චි කරනවා මෙන්න මේ වගේ jumper wires තුනක්. ඉතින් අපි එන්නේ ජම්පර්ස් තුන මෙන්න මේ රිලේ මොඩල් එකට කනෙක්ට් කරලා මෙන්න මේ ඉන් කියන පින් එක කනෙක්ට් කරනවා අපිට අවුට් එකක් දෙන්න පුළුවන් පින් එකට. ඉතින් මම චූස් කරනවා මෙතන D ඔයාලට පේන මෙන්න මම D19 එක පින් එකක් තියෙනවා. මම එන්නේ එකට මේක ප්ලග් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ග්‍රවුන්ඩ් එකයි VCC පින් එකයි අපි අපේ ESP32 බෝඩ් එකේ බෝල්ට් ඉන් එකටයි ග්‍රවුන්ඩ් පින් එකටයි කනෙක්ට් කරගන්නවා. කනෙක්ෂන්ස් ටික ඉවරයි. දැන් අපි ඉතුරු වැඩ ටිකට යමු. ඉතින් අපි මුලින්ම අපේ කම්පියුටර් එකේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගමු මෙන්න මේ වැඩේට. ඉතින් ඔයාලා මෙන්න මේ ඔයාලගේ බ්‍රවුසර් එකේ පෙන්න මෙන්න මේ Google search එකේ search කරන්න switch link things in net කියලා. එතකොට මේවට පේනද මෙන්න මේ switchlink.thingsinnet.com කියලා site එක පෙන්නනවා. ඉතින් ඔයන්නේ site එකට ගියා නම් ඔයාලට පෙන්නනවා මෙන්න මේ වගේ download tutorial කියලා මෙන්න මේ වගේ icon එකක් තියෙනවා. ඉතින් ඔයාලා අන්න එක click කරන්න. ඉතින් හරිම URL එක මම පහළ description එකේ දාලා තියන්න. ඔයාලට පුළුවන් එතනට ගිහින් මේ site එකට direct යන්න. ඉතින් දැන් ඔයාලට පේනද මම මෙතන PDF එක download වෙලා තියෙනවා. මේ PDF එක open කරගමු. ඉතින් මේක ඉන්ට්‍රොඩක්ෂන් එක තියෙනවා. ඔයාලා හිමීට මේ කියවලා වැඩේ කරගන්න. ඉතින් මම දැන් යන්නේ අපේ example code එක හොයාගන්න. ඉතින් මේගොල්ලෝ මෙතන අපේ කියන්නේ දැන් මේ example එක තමයි දීලා තියෙන්නේ. අපිට මේ pins මාරු කරලා වැඩේ කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේගොල්ලන්ගේ මෙන්න මේ code එක හොයාගෙන යමු. ඉතින් මෙන්න මේ 6 වෙනි page එකේ PDF එකේ මෙන්න මෙතන තියෙනවා firmware configuration කියලා. ඔයාට පුළුවන් මෙන්න මේ මෙතන මේගොල්ලෝ switch මෙතන මේ here switch link use case 1 කියලා මෙන්න මෙතන ඒගොල්ලෝ දීලා තියෙනවා link එකක්. ඉතින් මේ hyperlink එක click කරාම ඔයාට මෙන්න මේ GitHub site එක open වෙනවා. ඉතින් මෙන්න මෙතනින් ඔයාට පුළුවන් Arduino එකට අපි upload කරන code එක download කරගන්න. ඉතින් දැන් අපි code එක download කරලා මේක වෙනම පැත්තකින් තියාගමු. ඉතින් දැන් අපිට තියෙනවා අපේ Firebase database එකක් setup කරන්න. ඉතින් ඒගොල්ලන්ගේ PDF එකේ ටික තියෙනවා. අපි ඒක ටික බලන් ගන්න follow කරන් මේක කරමු. දැන් අපි අපේ Arduino code එක download කරලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඒගොල්ලන්ගේ ඉතුරු instructions ටික follow කරන්න. ඉතින් මම හිතන්නේ ඒගොල්ලන්ගේ දැන් තියෙන්නේ අපිට Firebase database එකක් setup කරන්න. අපි දැන් ඒකට යමු. ඉතින් දැන් අපි අපේ PDF එකේ 8 වෙනි page එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඒගොල්ලෝ අපිට කියලා තියෙනවා setting up a Firebase real time database. ඉතින් මේකගොල්ලෝ setup කරන්න දන්න ඔයාලට ඉතින් easy setup කරන්න පුළුවන්. ඉතින් අපිත් එක්කම දැන් ඔයාලා setup කරනම් මේ steps ටික follow කරන්න. ඉතින් මේගොල්ලෝ කියන්නේ මෙන්න මේ go to කියලා site එක දීලා තියෙනවා අපේ Firebase Google site එක. අපි දැන් ඒකට යමු. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා මෙන්න මේ add project කියලා set කරන්න. ඊට පස්සේ project name එකක් දෙන්න. Google Analytics optional එක disable කරන්න. ඊට පස්සේ create project කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා මේවා දන්නවනම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේක මේ ටික මේ part එකට මග අරින්න පුළුවන්. ඔයා මේක දන්නවනේ. අපි දැන් මෙතන නම් get started කියලා ගමු. ඉතින් project name එකක් ඉල්ලනවා. අපි දැන්ට දාමු
LED කන්ට්‍රෝල කියලා. ඊට පස්සේ මෙන්න මේ ගොලන්ගේ ටර්ම්සල්ට ඇක්සෙප්ට ඇදදීලා ඊට පස්ස මෙන්න මේ අර මේවනඟ පියන්න ඔන්න AI ප්‍රෝග්‍රම් සල්ට ඒ කැන්සල් දාලා ඊට පස්සේ ඇසිස්ටන් කෙනෙක් වාට ඕන්න නැතිවේ මත ජෙමිනි නේබල් කරන්න ඕන්න මේකෙද ඊට පස්සේ ඇලටික්ස් කෝමත් දාන්න එපා එකත් බිසේබල් කරලා ක්‍රියට් ප්‍රජෙක්් දාන්න ඉතින් දැන් අපේ ෆයබේස් රියල්ටන් ඩ බේස් එක හදල ඉවරයි දැන්ක ෆිනිශ්න ගමන් තම තියන්නේ දැන් අපිට කියනවා මේ ගොල්ලෝ අපේ ඩෙඩබේසක බිල් කරන්න කියලා ඒගන්නේ බිල්ට එකට කියලා රියල්ටන් ඩ බෙසක් බිල් කරලා ට පස්සේ ඒක ස්ටාර්ටන් ටෙස් මෝඩ්ඩගේ එනබල් කරන්න කියලා අපි දැන් ඒක සිටප් කරගම් ඉතින් අපි දැන් හරිට අප ප්‍රෙක්් එක සිටප් කල ඉවරයි දැන් අපට ස්විස් ලින්ක් ලකට කියලා තියෙන්නේ රියල්ටන් ඩ බෙස බිල් කරන්න කියලා ඉතින් අපි දැන් යමු ඒකට ඉතින් ඔයාලා මෙන්න මේ ඔයගොල්ලන්ගේ Firebase දැන් ප්‍රොජෙක්ට් එක setup කරලා පස්සේ ඔයාලට අනිවාර්යයෙන් මෙන්න මෙහෙම තමයි ඔයාගේ ඉන්ටර්ෆේස් එක පෙන්නන්නේ. ඉතින් එතනදී ඔයාලා පෙන්නන ඇති මෙන්න මේ වම් අත පැත්තේ database and storage කියලා ටැබ් එකක් තියෙනවා. ඉතින් ටැබ් එකේ ඔයාලට පුළුවන් මෙන්න මේ තියෙන real time database කියලා icon එක මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ real time database එක ක්ලික් කරාට පස්සේ මෙතන පෙන්නනවාට create database කියලා. ඉතින් ඔයාලා මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්ස මෙන්න මේ ඩේටබෙස් ලොකේෂන් එක හන ඉතින් අපිට නියරස්ම ලොකේෂන තම දැ මෙත දෙන්න ඕනේ ඉතින් මන්දැන් දෙෙන සිංගපෝ ලොකේෂන් අගෙන අප ඒෂයා සාමාන්‍යෙන් ඒසට පැත්තම අවුවෙන් අප ඒක සෙට්කර ඊට පස්ස මෙන්න මෙතන අපි දැන් දෙන්න ඕනේ ස්ටඩින් ලොක් මෝඩ් නෙමේ අපි දෙන්න මෙන්න මේ ස්ටඩින් ටෙස් මෝඩ් එක ඉතින් අපි දැන් අපි ඩේටබේස් එක ක්‍රියේට් කරලා ඉවරයි දැන් අපිට තියෙන මෙන්න මේ අපේ ඩේටබේස් එකට අදාළ API කී එකයි URL එකයි හොයාගන්න ඉතින් එකට වල කරන්න ඕනේ මෙන්න මේ වම් අත පැත්තේ තියෙන මේ settings කියන ටැබ් එක ක්ලික් කරලා මෙන්න මේ general කියන ටැබ් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒක වල පහළට ගියට පස්සේ ඔයාලා මෙතන පෙන්නනවා your apps කියලා පොඩිම පොඩි set තැනක්. ඉතින් ඒ තැනේ ඔයාලා set කරන්න ඕනේ මෙන්න මේ iOS Android නෙමෙයි මෙන්න මේ web කියලා icon එකක් තියෙනවා. අන්න ඒක select කරලා ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් මෙතන. ඉතින් මම දැන් දෙනවා switch link කියලා. ඊට පස්ස මෙ මේ also set Firebase hosting ඒව දෙන්න යන්න එපා රෙජිස්ටර් කියලා දෙන්න ඊට පස්ස මෙන්න මෙතන මේ npm එකන මේ ඩේටාබේස් එක දුවන ලැන්ග්වේජ් එක වගේ සීන් එකක් මෙතන තියෙන්නේ ඔයාලට පුළුවන් මෙතන මේ දෙයින් කැමති එකක් ප්‍රිෆර් ඕන එකක් දාලා මෙතන continue to console කියලා දාන්න ඉතින් දැන් ඔයාලට පෙන්නනවා ඇති මෙන්න මෙතන API key කියලා පෙන්නනවා ඊට පස්සේ database URL කියලා පෙන්නනවා project ID කියලා මෙතන ගොඩක් ඒවා පෙන්නනවා අපිට මේ ටික අනිවාර්යෙන් ඔන්න අපේ කෝඩ් එකට ඉතින් දැන් අපි අපේ අර PDF එක තියෙන PDF එකකින් බලමු මොකක්ද ඒගොල්ලෝ ඊළඟට කියන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ කිව්ව විදිහට අපි දැන් අපේ app එකත් ඇඩ් කරලා ඉවරයි API key එකත් අරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ authentications ටික අපි setup කරගන්න. ඒ කියන්නේ අපේ usersලා ඇඩ් කරගන්න. ඉතින් දැන් අපි ආය යන අපේ Firebase අපේ ඉන්ටර්ෆේස් එකට එතන ඔයාලා මෙන්න මේ පහළට යද්දී මෙන්න මේ security කියලා ටැබ් එකක් පෙන්වනවා. මෙන්න මේ security ටැබ් එකෙන් ඔයාලා යන්න ඕනේ authentication කියන මෙන්න මේ ටැබ් එකට. ඉතින් එතනත් ඔයාලා මුලින්ම දැන් අලුතින් setup කරන නිසා මෙතන get started කියලා තමයි පෙන්වන්නේ. ඉතින් මේක ක්ලික් කරන්න. ඊට පස්සේ දැන් අපි මෙතන setup කරන්න ඕනේ අපේ email password method එක තමයි මේක දැන් අපි add කරන්නේ. මොකද අපේ Arduino board එකෙන් කියන්නේ අපේ Arduino code එකක් කියනවනේ. ඒ code එකෙන් අපේ ESP32 board එක මේ web base එක connect වෙන්නේ මෙන්න මේ email password එක හරහා. ඉතින් මම දැන් මෙන්න මේක enable දෙනවා. ඊට පස්සේ මෙන්න මේ password sign in එක නම් email link එක දෙන්න එපා. ඒක දෙන්න එපා ටික් එක දෙන්න එපා. ඊපස් save කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන දැන් මේක දැන් ඇඩ් වෙලා ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ users කියන එකට ගිහිල්ලා add user කියන මෙන්න මේ icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන email එකයි ඔයාගේ password එකයි මෙතන setup කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් දැන් ඔයාලගේ email එකේ password එක මෙතන setup කරගන්න. ඉතින් දැන් අපි අපේ email එකේ password එක මෙතන type කරලා ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මෙන්න මෙතන add user කියලා මේක setup කරන්න. ඉතින් දැන් ඔයාලට මෙන්න මෙතන පෙන්නනවා හරියට ඔය වැඩේ කරන්න මෙන්න මෙතන ඔයාගේ email එක ඊට පස්සේ user UID එකකුත් එක්ක. ඉතින් දැන් අපි ආයමු මේගොල්ලන්ගේ ටියුටෝරියල් එකට. ඊට පස්සේ ඒගොල්ලෝ database structure එක පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊට පස්සේ switch link ලගේ ඒගොල්ලන්ගේ අර
අර කෝඩ් එකන තියන්නේ කෝඩ් එක පොඩ්ඩක් කර මොඩල්ස් ටික පොඩ්ඩක් පැදිලි කර තින ස්විච් එක ෆෝල්ස් අර එකන්නේ සෙන්සස් වල වැලියස් ගන්න ටේටික පොඩ්ඩක් එගොල්ලෝ වෙනම සමරයිස් කරලා තියෙනවා අපි දැන් එහෙනම් කෝඩ් එකක් පොට් කන ස්ටේජ්ක තම අපි දැන් ඉන්නේ ඒනම් දැන් අප ඩවන්ලෝඩ් කරගත්ත කෝඩ් එක අපේ ආන්නෝ අයිඩකට ඇඩ් කරගමු ඉතින් අපි කලින් ඩවන්ලෝඩ් කරගත්ත අපේ කෝඩ් එක අපේ PC එක සේව් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ zip file එකක් විදියට ඉතින් අපි දැන් එක එක්ස්ට්‍රැක්ට් කරගන්නවා ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාලගේ PC එකේ swisslink use case 1.ino කියලා ෆයිල් එකක් පෙන්නනවා ඉතින් ඔයාලා මෙන්න මේක ඩබල් ක්ලික් කරගන්න ඉතින් ඔයාලගේ ඔටෝ ඕපන් වෙනවා සාමාන්‍යයෙන් ආර්නර් කලින් යූස් කරලා තියෙනවා නම් මම දැන් මෙන්න මේක අපේ choose app එකක් දාලා අපේ ආර්නර් setup කරන්න යන්නේ ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ඒගොල්ලෝ ටික් එකක් අහනවා මෙන්න මේ අපි දැන් ඕකේ කියලා මේ ටික් එක දෙනවා ඊට පස්සේ අපිට මේක ඕන වෙන්නේ අපි දැන් මේක අයින් කරගමු ඉතින් මේ තියෙන අපේ ESP32 බෝඩ් එකට අප්ලෝඩ් කරන්න ඕන කෝඩ් එක ඉතින් දැන් අපි මෙන්න මෙතන අපිට දැන් පොඩි තැන් ටිකක් තියෙනවා හදාගන්න ඔයාලා මුලින්ම මෙන්න මේ libraries ටික හරිද Wi-Fi ඊට පස්සේ Wi-Fi client secure කියන එකයි ඊට පස්සේ Firebase client කියන මෙන්න මේ libraries තුන ඔයාලගේ ID එකට download කරලා තියාගන්න ඕනේ ඉතින් මාත් කලින් download කරලා නැහැ මම දැන් ඒක download කරනවා ඉතින් Wi-Fi එක නම් සාමාන්‍යයෙන් ඔටෝම දෙනවා අපි දැන් මුලින්ම මෙන්න Firebase client කියන එක download කරන් ඉන්න ඉතින් මම ඒක කලින් download කරලා තිබිලා තියෙනවා ඉතින් ඒක ඕන වෙන්නේ ඊට පස්සේ මෙන්න මේ Wi-Fi client secure කියන library එක නිකම්ම search කරලා බලමු මට මතක නැහැ අත්තර මේක කලින් තිබ්බද කියලා ඒක ඇවිල්ලා මම හිතන්නේ මේ කියන්නේ අපේ ESP32 එක වැඩ කරද්දී Wi-Fi library එක ඔටෝම එනවා ඉතින් ඒකත් එක්ක default වෙන library එකක් ඒක ඉතින් library cases එච්චරයි දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන මේ output 213 එක ඒ ටික හදාගන්න ඉතින් outputs control by mobile app කියලා මෙතන පෙන්නනවා ඉතින් අපි දැන් use කරේ pin number 19 නේ අපි දැන් 19 කියලා මෙතන දෙනවා ඊට පස්සේ ඉන්පුට්ස් අපි මුකුත් මෙතන දුන්නේ නැහැ ඉන්පුට්ස් අපිට වැඩක් නැහැ ඊට පස්සේ මෙන්න මෙතන පෙන්නනවාට define wifi SSID කියලා මෙතන ඔයාලගේ ගෙදර හරි කොහේ හරි ඔයාලා use කරන wifi එක තියෙනවනේ ඒ wifi එකේ address එකයි password එකයි කිසිම වැරදීමක් නැතුව දෙන්න ඕනේ කොතන හරි වැරදුනොත් අනිවාර්යෙන් කියන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකම ෆේල් වැඩ කරන්නේ නැහැ ඒ නිසා මේක හරියටම ඔයාගේ password එකයි SSID එකේ address එකයි හරියටම type කරගන්න. ඉතින් අපි අපේ Wi-Fi එකේ SSID එකේ password එක හරියටම type කරලා තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා මෙන්න මේ Firebase එකේ API key එකයි database URL එකයි type කරගන්න. ඉතින් දැන් අපි යනවා අපේ Firebase interface එකට. ඊට පස්සේ අපිට දැන් ඕනේ API key එක. ඒක අපි යන්න මෙන්න මේ settings වලට ගිහලා ඒ කලින් වගේම general එකට යන්න. ඒ general tab එකේ පහළට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නවා වගේ API කියලා මෙන්න මෙතන වගේ API key එක ඉතින් ඒක හරියටම mistakes මුකුත් තියන්නේ නැතුව හරියටම copy කරගන්න ඉතින් මම දැන් ගානට copy කරගත්තා ඊට පස්සේ ඔයාගේ Arduino ID එකේ අර API කියලා මෙන්න මේ අර වරහන් ඇතුලේ මේක ආයේ paste කරගන්න ඊට පස්සේ පහලින් තියෙන Firebase database URL කියලා ඒකත් ඒ කෝඩ් එකේ එතනම තියෙන database URL කියලා අපි දැන් ඒකත් copy කරලා paste කරගමු. ඉතින් මම දැන් ඒ URL එක හරියටම මෙතන paste කරා. ඊට අමතරව ඔයාලට පෙන්නේ මම මෙන්න මේ comment එක ඇතුලේ මෙන්න මේ slash එක අන්තිම දාලා තියෙනවා. ඉතින් මේක අනිවාර්යයෙන් ඔයාගේ කෝඩ් එක වැඩ කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා Firebase user email කියලා password කියලා. ඒ කියන්නේ අපි අර කලින් අර authentication දුන්නානේ. ඒ authentication දුන්න තැනදී අපි මේ දුන්න email address එකයි password එක තමයි මෙන්න මෙතන add කරන්න ඕනේ. ඉතින් අපි දැන් ආයමු අපේ Firebase URL එකට. ඒකට ගිහිල්ලා අපි මෙන්න මේ authentication tab එකට යමු. ඉතින් ඔයා දුන්න email එක මෙතන පෙන්නනවා. අර password එක මතක ඇති. ඉතින් අපි දැන් අන්න ඒක මෙතන කිසිම වැරද්දක් නැතුව type කරගන්න ඕනේ. ඉතින් දැන් අපි අපේ coding part එක ඉවර කරා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ switch link කියන app එක setup කරගන්න. ඉතින් ඔයාගේ smartphone එකේ Play Store app එක open කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන search කරන්න ඕනේ switch link කියලා. ඉතින් switch link කියලා search කරද්දී ඔයාලා අනිවාර්යෙන් spaces තියන්න එපා. spaces තියන්න නැතුව එහෙම search කරොත් තමයි හරියම app එකට යන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ මුලින්ම පෙන්වන result එකේ මෙන්න මේ වගේ icon එකක් එක switch link කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක download කරගන්න. දැන් ඉතින් මම download කරලා තියෙන නිසා මම මේක අමුතුවෙන් download කරන්න යන්නේ නැහැ. මම දැන් මේක open කරගන්නවා.
ඊට පස්සේ ඕට පුළුව මෙන්න මේකට සයින්ඉන් වෙන්න තිං මන් දැනට මෙම නෝමල් සයින්ඉන් වෙන්න අපේ ජීමල් එක යුස් කරන්න ඊට පස්සේ ඔයාල මෙ සටප් එකට ආවට පස්සේ මෙන්න මෙත ඩේටබේස් URL එකයි API කිය එකයි අරයා කලින් ඔතන්ටිකේෂන දුන්න ඊමේල්ලගේ පාස්වඩ් එක අන්න ටික සටප් කරන්න ඉතින් අප ආන්න කෝඩ් එක ඒටික මෙම තියෙන අපි දැන් ඒටික බලාගෙන මෙතර ටයිප් කරමු ඉතින් මන්දන් URL එකයි API කිය එකයි අපේ ඊමේල් එකයි පාස්වඩ් එක හයිටම ටයිප් කරල ඉවරයි දැන්වාට පුළුව මෙන්න මේ සේව් ඇන් කනෙක් ඩේටබේස් කියන මෙන්න මේ අයිකරන එක කලික් කරන්න ඉතින් දැන්වාට පුළුවන් මෙන්න මේ ඩිවස් ලිවින් රුම් කියන ටැබ් එක ඕපන් කරලා මෙන්න මෙතින් ඕඩ පෙන්න්නන මේ ලයිට් එක් කන්ට්‍රෝ ගන්න පුළුවන් ස්විච් එක අපි දැන් එක කලික් කරමු ඉතින් අන්න ඒ වගේ ඕඩ පුළුව මේ ලයිට් එක ඔන් කරන්නයි ඔෆ් කරන්න ඉතින් මන්දුන ස්ටෙප්ස් හයිට ෆලෝ කරන්න ඔයාටත් පුළුවන් මෙන්න මේ වගේ ලයිට් එක වගේ ස්මර්ට් ෆෝන් එක පාවිච්චි කලා ඔන්න ඔෆ් කරන්න අද අපි මේ වැඩට පාවිච්චි කර ස්විච් ලින්ක් ඇ් එකන මේ ඇ් එක එල්ල ගත්තොත් ඔයාට මේගේ LED එකක් ඔන්න ඔෆ් නිතරක් නෙමේ ඔලා ගෙද තියෙන වාහිතන්න ඔයාලගේ ලිවින් රූම් එක වාලගේ බෙඩරූම් එක ඒවගේ තැන්තැන්ගල තින LED සටප්ය එක පාරවට කන්ට්‍රෝ කනපලා මෙනවගේ ඇප්යක් යස් කරලා ඉතින් ස්විස්ලිින් ඇ් එක මන්දක ලොකුම දේ තමයි ඕල මේ වීඩියක බලන්න කෙට් කාලයක් ඇතුල්ද ම මේ ඇපේ සටක් කර ඉතින් අනිත් ඇප් එකම වැඩ කරලා දින පර්සනලි මං ඒවත් එච්චරම සෙට්ටුන්න මොකද ඒක සටප් කන ගියාම හෙන්න වෙලාවක් යන ඒගොල්ලන්ගේ ඒක ඊමල් වෙරිෆිකේෂන් අනමනක් ගොඩත් තින බට් මං මේක දැක්කා මේක වෙරි ෆාස් ලිපි මේක සටප් කර ඉතින් අද වීඩියක හොඳන අපේ චනල සස්ක්‍රයිප් කරන්න ඒ වගේම අපේ වීඩියක ලයිකයක් දාන්න අමතක් කරන්න එපා ඉතින් මේගේ දේවලට ඉන්ට්‍රස් වගේ යාලුවට මේ විඩියක ෂයා කරන්න ඒන අපි ඉල්ළඟ වීඩියගෙන් සෙට්ටමු